දැන් ඔය ගෑන් ළමයින් ඉන්නවනේ එක සෙට් එකක් එකටම කන්නේ. ඒ ක්ලාස් වලේම අත්අල්ලගෙන වගේ ඉන්නවා. අත්අල්ලගෙන වොෂ්රූම් යනවා. මූණ හොදන්න අත්අල්ලගෙන යනවා. ඒ අත්අල්ලගෙන එක ලයින් එකට අත්අල්ලගෙන යන්නේ වොෂ්රූම් වලට. එහෙමනේ. අනික ඔය සමහරක් ගෑන් ළමයි පන්තියේදී එකම පාට උඩට අඳින එකත් එකම පාටයි, සායක් ඇඳුවොත් සායත් එකම පාට, වතුර බෝතලෙත් එක පාට. එකම පාට. ඔක්කොම එක වගේ. හැබැයි උන්ගේ රිසල්ට් එනවනේ බා. එතන එක එක කැම්පස් සිලෙක්ට් වෙලා අනිත් උන් ටිකට හරි එක එකට හරි උතන කැම්පස් යන්න බැරි වෙනානේ. එතනම යාළුකම ඉවරයි. ආයි කතා කරන්නේ කතා කරන්නේ පිස්සු. හැබැයි කොල්ලෝ එහෙම නැහැ. ඒක නෑ. අර යාළුවෙක් කැම්පස් ගියොත් මනික්කුම් බොක්කින්ම සපෝට් එක දෙනවා. කරනවා කැම්පස් එකට ඇරලවන්නෙත් ගිහිල්ලා ඔය කොල්ලෝ ටිකමයි. ඒක ඉතින් ගෑන් ළමයින්ගේ ස්වභාවයද මන්ද කොමාරි මම නම් ක්ලාස් වල ඕක ඇත්තටම දැකලා තියෙනවා. එතනින්ම සමහර කෙනාට යාළුකම ඉවර වෙනවා. මම ඔය ගොඩක්ම දකින්නේ කොල්ලොන්ගේ තියෙනවා කෙල්ලොන්ගේ අපිට වැඩිපුර තියෙන්නේ. කෙල්ලන්ට වැඩි කියන්නේ මම කලින් වීඩියෝ වල කෙල්ල බයිනවා මට පාඩම් කරනවද කියලා අහනවා. ආදි මම පාඩම් කරනවදනේ. ඔයා නැතුව බලද්දි අරක හොඳට පාඩම් කරනවා මේ පැත්තේ පාඩම් කරන්නේ. අන්තිමට රිසල්ට් එක තමයි දන්නේ. මම නිකන් ඉඳලා යාළුවා වැඩ කරලා ඉතින් ඒක නිසා අර වෙන කෙනෙක් කරන ගමන් බලන් ඉන්නේ. ඊළඟ ක්ලාස් එක